2025 වර්ෂයේ වාර්තාගත වෙනවා ඉතිහාසයේ වැඩිම විදේශ අංශයේ ජංගම ගිණුමේ ශේෂය අපි සාමාන්‍යයෙන් කියනවා ගෙවුම් ශේෂ තුලනය. මේ ගෙවුම් ශේෂ තුලනයේදී කරන්නේ රටක් විදියට බාහිර ලෝකයේත් එක්ක කරන ලද ඩොලර් ගෙවීම් ඩොලර් ලැබීම් කොහොමද තුලනය කරගන්නේ කියලා. ඒ තුලනය කර ගැනීමට පාදක වෙන ප්‍රධානම දේ තමයි ජංගම ගිණුම. ජංගම ගිණුමේ අතිරික්තයක් එනවනේ අපිට අතිරික්ත ඩොලර් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒ ඩොලර් ප්‍රමාණය පාවිච්චි කරලා අපිට ආයෝජනය කරන්න පුළුවන්. වැඩිපුර ආනයනය ඊළඟ අවුරුද්දේදී ණය ගෙවීම් සිදු කරන්න පුළුවන්. එහෙනම් 2025 වර්ෂයේදී ඩොලර් බිලියන 1.73ක ජංගම ගිණුමේ අතිරික්තයක් ඒක වාර්තාගත ඉතිහාසයේ වැඩිම ප්‍රමාණය. ඒ තත්ත්වය අපි ඉදිරියට ගෙනියන්න තමයි මේ ස්ථාවරත්වයේ දාගෙන ඇවිල්ලා තියෙන්නේ. Oh my god! තමාන අපි මුහුණ දී තිබෙනවා ඩොලරය පිළිබඳ අර්බුදයකට. ගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව 29%ක සංචාරකයන් පැමිණීමේ අඩුවක් ඇති වී තිබෙනවා. ඒ අපේ ඩොලරයට බලපෑමක් ඇති කරනවා. ඩොලර් මිල ඉහළ යාම නිසා අපිට ඉන්ධන ගෙන්වීම සඳහා මාසික පිරිවැය වැඩි වී තිබෙනවා. අපි මේ වෙලාවේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවල බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහනක් එක්ක. ඒ නිසා අපි ඔවුන් එක්ක සාකච්ඡා කරමින් තිබෙන කවර තීන්දුවද අපි ගත යුතු කියලා අපි සතු තිබෙන යෝජනා අපි ඔවුන්ට ඉදිරිපත් කරලා තිබෙනවා. කෙටි කාලයක් අපිට මේ ඩොලරය සඳහා තියෙන තෙරපුම පාලනය කරගත යුතුයි. ඒ සඳහා අපි ඉන්ධන පාවිච්චිය සීමා කළ යුතුයි. අපේ ආනයන භාණ්ඩ පාවිච්චිය පිළිබඳ යම් අවධානයක් යොමු කළ යුතුයි. ඒ නිසා මා ඉල්ලා සිටින සියලු පුරවැසියන්ගේ මේ පිළිබඳ කල්පනා කරන්න. නැවත පැරණි ආර්ථික විනාශකාරී තත්ත්වයක් අපේ රටේ ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව මම ඔබට සහතික කරනවා. අගමැතිනිය කිව්වා යුද්ධ කළේ අපෙන් අහලාද? එහෙනම් එහෙම අහනවා මේකේ මේ රුපියල් අවප්‍රමාණ කරන අපෙන් අහලාද කියලා. ඉතින් උදේ නැකින රුපියල 320යි දැන් 345යි මේකේ ආනයන වෙන වියදම තාම ඇවිල්ලා නැහැ. ඒ වෙන්න පටන් ගත්තාම ලොකු ප්‍රශ්නයක් තමයි. රුපියල් වලින් මේක තමයි සුද්දගේ ඩොලර් එක රුපියල් වෙනකොට මාස දෙකක් යනවා ඊට පස්සේ කෙරවලා ඉවරයි.